මං ඔයාලට පොරොන්දු වුණු විදිහට දෙනවා කියව gift එකේ හිමිකාරිය කවුද කියලා අද මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඔයාගෙන් ඉල්ලනවා. අදත් මගේ shop එකේ ඉඳන් පුංචි වීඩියෝ එකක් හරි ඉක්මනට අරගෙන එන්න හිතුවා. ගොඩාක් වැඩ අතරේ අද මම ඔයාට පොරොන්දු වෙච්ච විදිහට මම අද එන්නම ඕන දවසක්නේ. මොකද මම ගිය සතියේ කියපු විදිහට මම කීවා දෙයක් මං ඔයාට දෙනවා කියලා. අන්න ඒ දෙන්න මං කෙනෙක්ව තෝරගන්න ඕනනේ. ඉතින් ඒ කෙනාව තෝරගෙන අද අඟහරුවාදා මම මේ වීඩියෝ එක අරගෙන ආවා. අපි ඉස්සරහට බලමු. සමහර විට ඔයාගේ හිතේ ඇති ඒ මමද කියන එක. ඔව් ඒ ඔයා තමයි. ඒ වාසනාවන්තී ඔයා. මගේ channel එකේ මම gift එකක් දෙන්න පොරොන්දු වුණා. ඒ පළවෙනි gift එක දිනා ගන්න වාසනාවන්තී ඔයා. බලමු අපි ඒ කවුද කියලා. තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා. ඉතින් මම මේ ජයග්‍රහණය කරපු ජයග්‍රාහිකාව කවුද කියලා කියන්න කලින් විශේෂ දෙයක් ඔයාට කියන්න ඕනේ. අපි ඕනම දෙයක් දිනාගන්න නිකම්ම බෑ. ඇත්තටම අපි ඒ වෙනුවෙන් ගොඩක් වෙහෙසෙන්න වෙනවා. ඒක මම හොඳටම තේරුම් ගත්ත මේ වීඩියෝ එකෙන්. ඒ මොකද අපි මහන්සි වෙන තරමට අපිට ඒක ප්‍රතිඵල අනිවාර්යෙන්ම ලැබෙනවා. මම එහෙම කියන්න හේතුව මේ ජයග්‍රාහිකාව හරි විශේෂයි. ඒ මොකද එයා සතුව තියෙනවා නොසැලෙන උත්සාහයක්, අදිෂ්ඨානයක්. මම මේ gift එක දිනා ගන්නම ඕන කියන අදිෂ්ඨානය එයාගේ හිතේ ඇති කියලා මම හිතනවා. ඇත්තටම මම එයාගෙන් දෙයක් ඉගෙන ගත්තා. මොකද මටත් සමහර අවස්ථාවල් වල දේවල් අත්හරින්න හිතෙනවා. ජයග්‍රහණය පෙනිපෙනී සමහර විට මම දේවල් අත්හරිනවා. එකපාරක් උත්සාහ කරලා මට මේ දේ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා හිතලා මම ඒ දේවල් අත්හරින අවස්ථා තියෙනවා. හැබැයි මම මේ අද මම මේ තෝරගත්ත ජයග්‍රාහිකාවගෙන් ඒ නංගිගෙන් මම දෙයක් ඉගෙන ගත්තා. එයා ඇත්තටම එක උත්සාහයකින් එයා නිකන් හිටියේ නැහැ. එයා ගොඩක් වතාවල් වල ගොඩාක් අවස්ථාවල් වල මේ වෙනුවෙන් උත්සාහ කරලා තියෙනවා කියලා මම දැක්කා. ඇත්තටම එයාගේ කමෙන්ට් එක එයා දාලා තිබුණ මගේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එක මගේ හිතට ගොඩාක් කා වැදුනා. ඇත්තටම මගේ හිතේ තියෙන ලොකුම බලාපොරොත්තුවක් එයාගේ වචන වලින් ඉදිරිපත් කරලා තිබුණා. මට ඒක ලොකු සතුටක්. ගොඩක් දෙනෙක් මගේ වීඩියෝ වලට කමෙන්ට් කරලා තිබුණේ නැහැ. ඒ කියන්නේ මම බලන හැමෝම වීඩියෝ වලට කමෙන්ට් කරලා තිබුණේ නැහැ. හරිම කීප දෙනෙක් හරි ලස්සන කමෙන්ට් දාලා තිබුණා. ඒ හැම කමෙන්ට් එකටම ගොඩාක් ස්තුතියි. ඒ හැම කමෙන්ට් එකක්ම හරිම ලස්සනයි, ආදරණීයයි. ඉතින් ඒ වුණාට මට තෝරගන්න වෙන්නේ එකම එක ජයග්‍රාහිකාවක්නේ. ඒක නිසා මං ඉතින් අයව තෝරගත්තා. හැබැයි එහෙම කියලා ඔයාගේ උත්සාහය අත්හරින්න එපා. මොකද මම මේ මගේ පටන් ගැනීම. එතකොට මම ඉදිරියට හැම සතියකම වගේ මේ වගේ gift එකක් ඔයාට දෙනවා කියලා පොරොන්දුව මත තමයි මම වීඩියෝ කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේම ජයග්‍රහණය කරා කියලා ඉවරලා නංගි ඔයා මාව අත්හරින්නත් එපා. මොකද ඔයාට අවශ්‍ය දේ ලැබුණා කියලා මාව දාලා යන්න එපා. මගෙත් එක්කම දිගටම ඉන්න. මම හරි ආසයි ලස්සන පවුලක් ගොඩනගා ගන්න. හරි ආදරණීය හදවත් තියෙන පවුලක් ගොඩනගා ගන්න. ඒක නිසා ජයග්‍රහණය කරන්න බැරි වෙච්ච ඔයා තාවතාවක් උත්සාහ කරන්න. මොකද මම ලබන සතියේත් මේ වගේම කෙනෙක්ව තෝරනවා. ඉතින් ඒ අතරට ඔයාට එන්න පුළුවන්.
තව අලුත් අයට මං කියන්නේ මම හැම සතියකම ලස්සන gift එකක් දෙනවා. ඒ කියන්නේ ලස්සන ගවුමක් නොමිලේ ඔයාට දෙනවා. ඉතින් ඒ ගවුම ඔයාගෙම කරගන්න ඔයාට පුළුවන්. ඒක කොහොමද දන්නවද? මගේ වීඩියෝ එක බලලා මගේ වීඩියෝ එකට පහලින් ඔයාගේ හදවතට නැගෙන ඕනම දෙයක් ඒ වීඩියෝ එකට යටින් කමෙන්ට් කරගෙන යන්න. ඕනම දෙයක්. මම ඒ අතරින් කෙනෙක් තෝරගෙන ලස්සන ගවුමක් ඔයාගේ ගෙදරට ඔයාට එවනවා. ඉතින් අන්න ඒක නිසා ඔන්න බලන්න මගේ පැංචිත් දොයියලා ඇහැරලා ඇවිල්ලා තමයි දැන් ඔය ඉඳගෙන ඉන්නේ. ඉතින් මම මගේ මේ සියලු වැඩ කටයුතු කරගෙන යන්නේ මගේ දරුවොත් ළඟ තියාගෙන එයාලගේ වැඩත් කරන ගමන්. ඉතින් මමත් ගොඩක් කාර්යබහුල අම්මා කෙනෙක්, කාර්යබහුල කාන්තාවක්, කාර්යබහුල බිරිඳක්. ඉතින් ඒක නිසා මං හරි ආසයි ඔයාලා මට දෙන කමෙන්ට් වලට. මොකද මගේ මේ මහන්සිය මට ඇත්තටම දැනෙන්නේ නැහැ මම මේ කමෙන්ට් එකක් කියවනකොට. හරිම ආදරණීයයි මේ කමෙන්ට්. ඉතින් ඔයාලගේ හදවතේ තියෙන ආදරණීය බව මට ගොඩාක් දැනෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මගේ වීඩියෝ බලන එකට මාත් එක්ක එකතු වෙලා ඉන්නවට මට ඔයාලට දෙන්න පුළුවන් ඒ පුංචි දේ මට පුළුවන් තාක්කල් මම ලබා දෙනවා කියලා මම ඔයාලට පොරොන්දු වෙනවා. ඉතින් මම ගොඩාක් වෙලා ගත්තා කියලාත් මට හිතෙනවා. කමන්න තා චුට්ටක් ඉස්සරහට යන් අපි. ඉතින් මම මේ ජයග්‍රහණය කරපු නංගි ඔයා මට මං ඔයාගේ නම කීවට පස්සේ මම මගේ WhatsApp නම්බර් එක මගේ වීඩියෝ එකේ දාලා තියන්නම්. ඔයා ඒ නම්බර් එකට මට ඔයාගේ විස්තර ටික එවන්න. ඇඩ්‍රස් එක, නම, සයිස් එක, ඒ වගේ මම ඉල්ලන ඩීටේල්ස් ටික මට දෙන්න. සතියක් ඇතුළත හරි ලස්සන ගවුමක් ඔයා බලාපොරොත්තු වෙච්ච ඒ ලස්සන ගවුම ඔයාගේ ගෙදරට මම එවනවා කියලා පොරොන්දු වෙනවා. මේ ලස්සන ගවුම තමයි මම ඔයාලට gift එකක් විදියට එවනවා කියලා පොරොන්දු වුණේ. ඉතින් ඔන්න දැන් ඒ ලස්සන සුන්දර ඔයා බලාගෙන ඉන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. මං කියන්නම් මේ සතියේ මම ඉස්සෙල්ලාම තෝරගන්න පළවෙනිම මගේ channel එකේ ජයග්‍රාහිකාව කවුද කියලා. එයාගේ නම තිබුණේ සෝමා මුදලිනායක. මට හිතෙන්නේ යසෝමා මුදලිනායක දන්නේ නැහැ. කොහොම හරි සෝමා මුදලිනායක කියලා තියෙන්නේ. ඉතින් නංගි ඔයා තමයි මේ සතියේ මගේ පළවෙනි ජයග්‍රාහිකාව. එයා මට හරි ලස්සනට අක්කි කියලා කමෙන්ට් කරලා තිබුණ නිසා මම වට නංගි කියලා කියන්නේ. ඉතින් ඔයා මම මේ දාලා තියෙන WhatsApp නම්බර් එකට මම ඉල්ලන ඔයාගේ විස්තර ටික දෙන්න. සතියක් වගේ කාලයක් යනකොට සමහරට ලබන සතිය වෙන්න කලින් මට පුළුවන් ඔයාගේ gift එක ඔයාගේ ගෙදරට එවන්න. ඉතින් තව කීප දෙනෙක් ඇත්තට මට කමෙන්ට් කරලා තිබුණා, ලස්සන කමෙන්ට් දාලා තිබුණා. ඉතින් ඔයාලා මගෙත් එක තරහ වෙන්න එපා. මොකද මට තෝරගන්න පුළුවන් එක නයිනේ. අනිවාර්යෙන්ම ඔයා නැවත උත්සාහ කරන්න. ලබන සතියේ ජයග්‍රාහිකාව ඔයාලා අතරින් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් සෝමා මුදලිනායක කියන නම තිබුණු ඒ නංගි ඔන්න ඔයා තමයි මගේ පළවෙනි ජයග්‍රාහිකාව. ඔයා ගොඩක් මගේ වීඩියෝ වලට කමෙන්ට් කරලා තිබුණා. මම දාපු හැම වීඩියෝ එකකටම වගේ කමෙන්ට් එකක් දාලා තිබුණා. හරි ආදරණීයයි. ගොඩාක් ස්තුතියි ඔයාට මගේ channel එකත් එක්ක එකතු වුණාට. ඉතින් දිගටම මගේ channel එකත් එක්ක මේ විදිහට ඉන්න. ඉතින් සති 4ක් පුරාවට මම දෙන්නේ එකම gift එකක්. එහෙම කියන්නේ මාසයක් පුරා මම දෙන්නේ මේ කහපාට ගවුම. ඒ මාසෙන් පස්සේ තමයි මම අලුත් gift එකක්. ඒ කියන්නේ මේ ගවුම
වෙනස් කරන්නේ. වෙනස් ඩිසයින් එකකට වෙනත් මෙටීරියල් එකකින් එහෙම ගිෆ්ට් එක මාරු කරන්නේ සති 4ක් ගියාට පස්සේ. ඉතින් ලබන සතියේත් මම ගිෆ්ට් එකක් විදියට දෙන්නේ මේ ගවුමම තමයි. ඉතින් ඔයා ආසයි නම් මේ ගවුමට ගිෆ්ට් එකක් විදියට දිනා ගන්න. ඉතින් ඔයාට පුළුවන් මගේ channel එකට මගේ channel එකේ මම මේ දාන වීඩියෝ වලට පහලින් හරි ලස්සන කමෙන්ට් එකක් තියලා යන්න. ඒ වීඩියෝ අතරින් ඒ කමෙන්ට් අතරින් හරි ලස්සන කමෙන්ට් එක මම තෝරලා මට වඩාත්ම හිතට දැනුණු කමෙන්ට් එක තෝරලා මේ වගේම gift එකක් ලබන සතිය අඟහරුවාදා වෙනකොට ඔයාගේ කරගන්න පුළුවන්. මං ගොඩාක් දේවල් ඔහේ කියෙව්වා. ඉතින් මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙත් එනකන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම ජය ශ්‍රී මහා බෝසත්ණන් පිහිටයි.